දැන් උදාහරණයක් විදිහට භාග්‍යවතුන් වහන්සේ සමත කර්මස්ථාන 40ක් දේශනා කරනවා. ඒතර සමත කර්මස්ථාන 40න් ධ්‍යාන වඩන කර්මස්ථාන තියෙනවා. උදාහරණයක් විදිහට ආනාපාන සති භාවනාව. ඊළඟට දෙතිස් කුණප කොටස් වලින් අපිට ශරීරයේ තිබෙනා පිළිකුල දනවන පිළිකුල දනවන කුණු කොටස් දකින්න ඕන ඉස්සලාම දැකලා භාවනා කරන්න ඕනේ. ඒක පිළිකුල් කියලා. ඒතර ඒක පළවෙනි ධ්‍යානෙට වඩන්න පුළුවන්. ආනාපාන භාවනාවේ නම් හතරවෙනි ධ්‍යානෙට වඩන්න පුළුවන්. ඊළඟට කසින භාවනාව තියෙනවා 10ක්. පඨවි කසින භාවනාව ඊළඟට ආපෝ කසින භාවනාව වගේ ඒ භාවනාව වලින් හතරවෙනි ධ්‍යානෙ දක්වා වඩන්න පුළුවන්. ඊළඟ මෙත්තා කරුණා මුදිතා කියන භාවනාව වලින් තුන්වෙනි ධ්‍යානෙ දක්වා වඩන්න පුළුවන්. උපේක්ඛා භාවනාව වලින් හතරවෙනි ධ්‍යානෙ විතරක් වඩන්න පුළුවන්. ඊළඟට අසුබ භාවනාව තියෙනවා දස අසුබ. ඒ කියන්නේ අද කවුරු හරි මැරුණොත් එහෙම දවස් දෙකකින් තුනකින් මොකද වෙන්නේ? ඉදමිලා නිල් වෙලා ඒ විදිහට ඕජස් ගලලා පණුව ගහලා ඒ වගේ අවස්ථා 10ක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළාද ඒ 10ෙම පළවෙනි ධ්‍යානෙට වඩන්න පුළුවන්. ඊළඟට අරූප ධ්‍යාන තියෙනවා ආකාසානංචායතන ආදී. ඒ ධ්‍යාන වලින් අරූප ධ්‍යාන වඩන්න පුළුවන්. ඒතර ඔය ධ්‍යාන විෂයන් තමයි ධ්‍යාන වඩන්න තියෙන්නේ. ඒතර දැන් 40න් 30ක්ම ධ්‍යාන වඩන භාවනා. අනිත් ධ්‍යාන අවශ්‍යයිද ස්වාමීනාස? නිවෙන්න නිවීම පිණිස ධ්‍යාන අවශ්‍ය වෙනවද? දැන් අපි දන්නවා ඉන්දියාවේ යෝගීවරුනුත් ධ්‍යාන වඩනවානේ. ඔව්. එතකොට අපිට ධ්‍යාන අවශ්‍යයිද මේ නිවන? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මම හිතන්නේ අපි බැලුවොත් එම් ත්‍රිපිටකයේ සිට 99.999ක්ම භාග්‍යවතුන් වහන්සේ සූත්‍රවල කියලා තියෙන්නේ ධ්‍යාන වඩන්න කියලා. නේද? ඇයි ඒ භාග්‍යවතුන් වහන්සේත් සමතයනික විපස්සකෙක්. නේද? භාග්‍යවතුන් වහන්සේ සුද්ධ විපස්සකෙක් නෙවෙයිනේ. භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ සුද්ධ විපස්සකයාට යන ගමන බොහෝ අමාරුයි. කඩතුළු වැඩි සුද්ධ විපස්සකයාට යන්න. සමතයනික විපස්සකයට එහෙම නෑ. සමතයනික විපස්සකයට ධ්‍යාන තිබ්බනම් එහෙනම් මේ ගමන ලේසි. ඒ නිසාම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධම්මපදයට යම්හි ජහනංච පඤ්ඤංච සවේ නිබ්බාන සම්තිකේ කියලා. ඒ කියන්නේ යමොක් කෙරෙහි ධ්‍යාන තියනවාද විපස්සනා ප්‍රඥාව ඊට පස්සේ ඒ යෝගීන් වහන්සේ වර්ධනය කරගත්තද එහෙනම් නිර්වාණය අතළඟ කියලා කියනවා. නේද? එහෙමයි. ඒතර යම්හි ජහනංච පඤ්ඤංචනේ. ඥාන කියන්නේ ධ්‍යාන. එතකොට දැන් එතනිමුත් අදහස් වෙන අපට ධ්‍යාන වඩන්න කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ නිතරම ජායත කියලා කියන්නේ මොකද්ද? ධ්‍යාන වඩන්න කියලා. ඒ වඩන්න කියන්නේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ ධ්‍යාන වඩලා තමාගේ සමාධි ස්කන්ධය වැඩි කරගත්තොත් එහෙම තමාට මේ ගමන ලේසියි කියලා. ධ්‍යාන ක්ෂණිකව නැති වෙන්න පුළුවන් නේද සම්මත? ක්ෂණිකව නැති වෙන්න කියලා කියන්නේ මේ වගේ වෙන්න පුළුවන්. දැන් ධ්‍යාන නැති වෙන ක්‍රම තියෙනවා. කම්මාරාමතා, බස්සාරාමතා. මොකද්ද කම්මාරාමතා කියලා කියන්නේ? මේ අපි තුමුක කවුරු හරි ධ්‍යාන වැඩුවා ගිහියෙක් හෝ පැවිදෙක් එයා ඊට පස්සේ කර්මාන්ත කරනවා. අපි තුමුක කුටි හදනවා, ගෙවල් හදනවා, ඒ වගේ දේවල්. දිගට ඒවා කරනවා නම් ධ්‍යානයට සම්බන්ධයෙන් බැරි නම් පොඩි කාලයක් පිරිහෙන්න පුළුවන්. නමුත් ආයේ පුහුණු වුණොත් පිරිහෙන්න නැතු වෙන්න පුළුවන්. ඒ වගේම බස්සාරාමත නිතර දෙතිස් කතා කරනවා නම් දෙතිස් කතා කියලා තියෙනවා රාජ කතා, චෝර කතා වගේ. ඒ වගේ කතා කරනවා නම් ධ්‍යාන වලින් පිරිහෙන්න පුළුවන්. ඊළඟට නිතරම උගන්වනවා නම් නිතරම උගන්වනවා නම් ධ්‍යාන වලට සමවදින්න නැතුව විපස්සනා කරන්න නැතුව එහෙනම් ධ්‍යාන වලින් කියලා දෙන එක. ඔව් කියලා දෙන එක. ඒකද සම්මත. ඒක ඔව් කියලා දෙන එක. ඒකෙදිත් ඒ උන්වහන්සේගේ ඒ වැඩේත් කරගෙන තමයි උගන්වන්න ඕන. අන්න ඒ වගේ එකක්. ඒ වගේ ධ්‍යාන පිරිහෙන ක්‍රම තියෙනවා. තමන්ගේ ශීලයේ පරිසම් කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම ධ්‍යානෙන් පිරිහෙනවා. හරිද? ඒ වගේ ධ්‍යාන පිරිහෙනවා. පිරිහෙන්න පුළුවන්. නමුත් ධ්‍යාන පිරිහුණත් අපි ආයේ වර්ධනය කරගන්නත් පුළුවන් නේද? ඒකයි භාග්‍යවතුන් වහන්සේ ධ්‍යාන පිරිහුණත් වර්ධනය කරගෙන යන්න ගමන කියලා කියන්නේ. නේද? ධ්‍යාන වලින් තමයි මේ ගමන ලේසි. ධ්‍යාන නැතුව අමාරුයි.